හායි යාළුවනේ. අපේ ගෙදර ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් සුරතලුත් දෙන්නෙක් රෙක්ස් සහ මැක්ස් කියලා. බලන්නකෝ මේ දෙන්නට මම දවල් දුන්නා මස් කෑලි දෙකක් දෙන්නට කන්න. දැන් බලන්න මේ රෙක්ස් ඇවිල්ලා මස් කෑල්ල කන්න නැතුව ඒක ගෙනල්ලා අපේ ගේ ඉස්සරහ අපිට තියෙන අඹ ගහක් තියෙනවා. අඹ ගහ මුල වලක් හරනවා. පේනව නේද? බලන්නකෝ ඔයාලා මොකද මේ කරන්නේ කියලා. ආම් බලන්න වල හාරලා දැන් අන්න පස් දාලා එක වහනවා. ඕම් බලන්නකෝ. අර දැන් බලන්න මස් කෑල්ල හංගනවා. ඒ කියන්නේ මේ එක්කෝ පස්සේ කන්න නැත්තම් මං තව කෑල්ලක් දෙයි කියලා බලන්න මෙයාලට පුදුම මොලයක් තියෙන්නේ. දැන් අර ඕම් බලන්න ඒක හොම්බෙන් හාර හරියට මඤ්ඤොක අලයක් හිටවනවා වගේ අර බලන්නකෝ අර සම්පූර්ණ හොම්බෙන් සේරම පස් ටික දාලා බලන්න ඉතින් මෙයාලට තේරෙන විදිය අර බලන්නකෝ අම්මට තිරි ඒක ඔක්කොම වැහුවා. වාලා හොඳට අතිනුත් අද කරනවා අම්මෝ. අර දැන් අන්න හොරා වගේ දැන් වාලා එනවා ඔය. දැන් පේනවනේ. දැන් මේ රෙක්ස් ඇවිල්ලා. දැන් මැක්ස් ඇවිල්ලා මැස්ටි පාඩුවේ කනවා මස් කෑල්ල. අර එයා පැත්තටලා කනවා. බලන්නකො ඉතින් මෙයාලා පුදුම જાතියක්. මේ වගේ අය ඔයාලා ළඟත් ඉන්නවා නම් ඉතින් කමෙන්ට් එකක් දාලා ඒගොල්ලන්ගේ විස්තරත් අපිට කියන්න.